අයුක්තියට අසාධාරණයට එරෙහි ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. සභාවේ ප්‍රථම රැස්වීම වාරි සභාව පැමිණි සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එවන අධිකාරිය වූ කලාපාලන ආයතන චන්ද්‍රවංශී ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් 50ක් හෝ ඊට වැඩි සමිත දූර සංඛ්‍යාවක් හිමි කරගෙන නොමැති අවස්ථාවකදී මේ සභාවේ පළමු රැස්වීම පැවැත්වීම කලාපාලන කොමසාරිස්වරයාට වගකීම පැවරෙනවා. ඒ 66 ඇයන් සහ 66 ඈ යන වගන්ති යටතේ වයන් කලාපාලන කොමසාරිස් වන එච් සංජීවනී හේරත් වනමා විසින් ඒ විධාන ප්‍රකාරව අද දින ආමනඩුව ප්‍රාදේශ සභාවේ මෙම රැස්වීම කැඳවනු ලැබුවා. අදනේ ඒ කලාපාලන නැතිවරණේ එක කොටසක් තමයි මේක. එතකොට ඒ නිසා ඒ අවශ්‍ය සහාය සියලු දෙනාම ලබා දී කියලා අපේක්ෂා කරනවා. අපි මුලින්ම කරන්නේ සභාපතිවරයා තමයි පත් කරන්නේ. ඊට පස්සේ තමයි උපසභාපතිවරයා පත් කරන්නේ. සභාපතිවරයාට ඔබතුමාලා ඒකට යෝජනා ඉදිරිපත් කරන්න. එතකොට එක්කෙනෙක් පමණක් යෝජනා ඉදිරිපත් වුණොත් එයා ඒකමතිකව සභාපතිවරයා විදිහට සභාව තීන්දුව කළා ඒ සලකනවා. දෙන්නෙකු හෝ ඊට වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වුණොත් ඡන්ද විමසීමකට යන්න වෙනවා. එතකොට අපි සභාපතිවරයාට නම යෝජනා කරනකොට ඔබතුමාලාගේ නම පැහැදිලිව ඉස්සලා ප්‍රකාශයටපත් කරලා මේ යෝජනා කරන්නේ කවුද කියලා කියන්න. මේක සභාව දිග වැඩි නිසා නැගිටලා කියන්න නැත්නම් යෝජනා කරන්න. සභාපති දෝලේ ඉස්සලා මම ප්‍රාදේශ සභා මන්ත්‍රී එච්.එම්.ජී. ජයතිස්ස ආනමඩුව ප්‍රාදේශ සභාවේ සභාපති ධූරය සඳහා දාස් පුදියන්සේලාගේ අනුර කුමාර මලල ආලෝක බණ්ඩාර මහතා සුසුයයි මම යෝජනා කරනවා. මම ඒ.ජේ. විද්‍යාරත්නි ආනමඩුව ප්‍රාදේශ සභාවේ සභාපති ලෙස දාස් පුදියන්සේලාගේ අනුර මලල ආලෝක බණ්ඩාර සුසු බවට එච්.එම්. ගාන්ධි ජයතිස්ස මන්ත්‍රීතුමා ගැන යෝජනා මම ඉදිරි කරනවා. එතුමා මේකට මේ ගල් කොමසාරිස්තුමියනි මීට පෙර යෝජනා වූ එච්.එම්. ගාමිණී ජයතිස්ස මන්ත්‍රීතුමා විසින් ගෙන යෝජනාව දාස් මුදියන්සේලාගේ අනුර කුමාර මල්ලාලෝක බණ්ඩාර වන මම බාර ගන්න අතර ස්ථිර කර එච්.ජේ.එල් විද්‍යාරච්චි මන්ත්‍රීතුමාගේ යෝජනාව ස්ථිරත්වය මම කාරණිකව බාර ගන්නවා. ඉන්ද්‍රගේ මහජනයි මේ අවස්ථාවේදී රාජ්‍යපාල සභාපති එල්ලේ අනුස්කෘත මාතා සූචිතවට තම යෝජනා කරන ආරක්ෂක පියතුරුන්ගේ රාජ්‍යපාල සභාවේ නාමසරයි මම එම්.ජේ. බේමසිරි අනුස්ක පේසාන්ත මහතා වෙනුවෙන් ගෙන යෝජනාව ගෙනාවේ අපේ පියන්ත රාජකරණ මන්ත්‍රීතුමා එම යෝජනාව මම ස්ථිර කරා. ගරු කොමසාරිස්තුමියට සියලු දෙනාගේ නමස්කාරයි. පියන්ත බණ්ඩාර රාජකරණ මහත්මයා විසින් ගෙන යෝජනාවත් ජයන්ත බේමසිරි මහත්මයා විසින් ස්ථිර කළ ලද්දගේ අනුස්ක පේසාන්ත වන මම එම දෙය සභාපති ධූරය ලෙස පිළිගැනීමට බලාපොරොත්තු වෙනවා.
එහෙනම් ඊළඟට අපි සභාපති ධූරය සඳහා අංක 1 විදිහට අනුර කුමාර මල්ල ආලෝක බණ්ඩාර මහතා සභාව යෝජනා කරා. අංක 2 විදිහට අනුෂ්ක ප්‍රියශාන්ත මන්ත්‍රීතුමා සභාව යෝජනා කරා. ඒ අනුව ඔබතුමන්ලා විසින් දෙදෙනෙකුගේ නම් යෝජනා උඩින් සභාව විසින් මේ සඳහා ඡන්ද විමසීම කරන්න අවශ්‍ය ඡන්ද ක්‍රමය සභාව යෝජනා කරා. ධර්ම කොමසාරිස් පිළිවෙල සභාවේ අවසරයි. මම විදුලි මුදියන්සේලාගේ අකිල සෞම්‍ය ප්‍රසාද් මම යෝජනා කරනවා මේ අවස්ථාවේදී රහස් ඡන්දයක් පැවැත්වීම සුදුසු බවට යෝජනා කරනවා. අවසරයි කොමසාරිස්තුමනි ගරු අකිල ප්‍රසාද් මන්ත්‍රීතුමා කළ යෝජනාව මම ස්ථිර කරනවා. අපිට රහස් ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. මම යෝජනා කරන මම විවෘත ඡන්දය පවත්වන ලෙස ධර්ම සාධක නියෝජනය ඒක තමයි. අන්තිම එක යෝජනාව මායිති වෙනවා. ඒකට අපි බහුතර කැමැත්ත කියන එක බලන්න වෙනවා. විරුද්ධ ඡන්දයන්ද බහුතරය කැමැති, රාජ්‍ය ඡන්දයකටද බහුතරය කැමැති කියන එක. ඒ අනුව අපි කලපන මොහොතාරිස්තද යටාය යන වගන්තිය 6 වෙනි වගන්තිය ප්‍රකාරව. ඒතකොට ඒකෙදී අපිට කටයුතු කරන්න අවශ්‍ය මේ ඡන්ද ක්‍රමය කියන එක ඒතර පැහැදිලිව සඳහන් කරලා නැහැ. ඒ අනුව අපි සභාවේ වැඩි බහුතරය කොහොමද කියන එක බලාගන්න අපි එතකොට විරුද්ධ සමරාසයේ කියන එක ඡන්ද විමසීමක් එක් කවියාගේ නම් අඩගසලා ඡන්ද විමසීමක් කරනවා. ඒ විමසීම අපි කරන්නේ ඔබතුමාලා කතා කරනකොට වචන පැටලෙනවා, එක්කෙනෙක් පහත් දෙනවා, එක්කෙනෙක් යුක්ත කරනවා. අපි ගන්නේ මොකද්ද කියන උත්තර ගැටළු සහගත වෙන නිසා අපි ඒතර මම තීන්දුව කරා. ඔබතුමාලාගේ කැමැත්ත මෙන්න මේ විදිහට පත්‍රිකාවකින් සඳහන් කරලා දානවා. ඒතර විවෘතයට කැමති නම් විවෘත ලකුණු කරන්න, රහස්‍යයට කැමති නම් රහස්‍ය ලකුණු කරන්න. ඒතර වැඩි බහුතරයේ එන ඡන්ද ක්‍රමයේ විදිහට තීරණය කරනවා. මේක ඡන්දය නෙමෙයි, ඡන්ද විමසීම නෙමෙයි, මේ ක්‍රමය. ක්‍රමය තමයි මේ අපි ඒතර මේ කරන්නේ. මේක විවෘත කියලා දෙවලෙන් තියලා කියන්නේ. ඒතර මේකට ඉස්කේනේ ඒ ඡන්ද පත්‍රිකාව මේ වෙලාවේ ඉෂුව කරන්නේ. ඡන්ද කියන්නේ අපි ඔබතුමාලාගේ නම කතා කරාම ඡන්ද පත්‍රිකාව අරගෙන අර ඉස්සරහට සලකුණු කරලා දාන්න ඊට පස්සේ අපි උතුරන් අපිට කරලා තමයි ඡන්දේ කිරීම කරන්නේ. ඒකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී සහ එක් ඔබතුමාගේ ඒ කැමැත්ත පරිදි ආරක්ෂා වන පරිදි මැතිවරණ නීතිය ප්‍රකාරව මේ කටයුතු සිදු කරනවා. මාතෘක දේශය මේ අන්තරසා දෙකේම ඒකට ඒකේ අවශ්‍ය ඒක ඉස්සරහින් අපේ දාන්න. பிரதேச சபை தலைவரை தெரிவு செய்யும் போது தெரிவு செய்யும் முறை தீர்மானிக்கப்பட உள்ளது. அந்த அடிப்படையில் திறந்த முறையா இரகசிய முறையா என வாக்குச்சீட்டு வழங்கப்படும். திறந்த முறைக்கு விருப்பமாக අතෙන්ද ගිහිල්ලා පෙට්ටිය ඇතුලේ දාපුවම මොකක්ද කියන රාජ්‍යයක් වාගේ නේද? ඒක ඒතකොට දැන් අපි දැන් නැත්තම් ගැටුමක් ඇති වෙනවා. ඒතකොට ඒක එක්කෙනෙක් වෙනවා. ඒ නිසා තමයි අපි ඒක අරතින් වෙන විදිහට ප්‍රකාරව. ඒතකොට ඔක්කොමලා ගැටුමක් වෙන්නේ වැඩි බහුතරේ විරුද්ධ නම් විරුද්ධ ක්‍රමයට යනවා. වැඩි බහුතරේ රහස්‍ය නම් රහස්‍ය විදිහට යනවා. මේ පැවැත්වීමට දැන් ඉක්මනට රහස්‍ය විරුද්ධ කියන ඒක අපිට විරුද්ධ කියන්න බැරි. ඔව් ඒක තමයි අපි තීරණය කරලා තියෙන්නේ නම අරගෙන ඡන්ද විමසීමක් කරන්න කියලා කියන්නේ. ඒක ඡන්ද විමසීම අරගෙන කියලා අපිට උතුමාලේ නම අරගෙන අපිට රාජ්‍ය විරුද්ධ කියනවා මම දැන් මේ අවස්ථාවේදී මම රහස්චන් විනිවිද භාවයේ සුරකීම සඳහා කොමසාරිස් ගිහිල්ලා ප්‍රකාශ කරද්දී ඔබත් රහස්‍යයක් නෙවෙයි. මේ හැමදාම ප්‍රාණපාරම් මේ ඡන්දකමේ මේක ආනමඩු විතරක් බැරි. ඉන්දිරාගේ රහස්පාලයේ සුරකීම රහස්‍යද කියන දේ මේකද ඔප්පු කරගන්න පුළුවන්. අපි හැමෝම මේ කොමසාරිස්ට කම් කරලා කොමසාරිස් ඕකට අපි ප්‍රකාශ කරලා දැම්මොත් අපි දැම්මොත් මේක රහස් ඡන්දයක් කියලා ඕ විවෘත ඡන්දයක් කියලා දැම්මොත් ඕකේ තියෙන එන පොටෙන්ෂල් එකට ගන්න එන ගානනේ ගන්න ඒ අනුව ඔබතුමේ මේක තීරණය කරනවා අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි අපි කැමති අපි සියලු දෙනාම අපි විපක්ෂයේ ඉන්න 17 දෙනෙක්
කක්ෂේ ඉන්න 10 දෙනෙක් අපි සියලු දෙනා කැමති විරුද්ධයක් යන්නේ. ඕකට මෙම සභාව විරුද්ධ පක්ෂය වූ ආණ්ඩු පක්ෂය කියලා එකක් නැහැ. ඒ නිසා සේරම සමිතිය ඉන්නේ. නෑ මේකේ දැන් කටින් අහනකොට අපිට රටේ නීතියක් තියෙනවානේ. මාර්ග සංග්‍රහයක් ඇතුලේ නීතියක් තියෙනවානේ. මාර්ගෝපේ සංග්‍රහයට වඩා ගරු කොමසාරිස්තුමියනි පළාත් පාලන ඡන්දවිමසීම් 51 තාමත් වැදගත් වෙනවා. මාර්ගෝපේ සංග්‍රහයක් කියන්නේ ඡන්දවිමසීම කරන්නේ. විමසීම මම කරන්නේ නෙමෙයි. ඔබතුමීගේ බලපෑම ප්‍රකාරව කටයුතු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සමා වෙන්න අර කොමසාරිස්තුමියනි සමා වෙන්න පැමිණලා ඉන්න ඔක්කොම රාජ්‍යන්ද ක්‍රමයකට තමයි කොට්ටාත් මේ සමාජ පාලන මැතිවරණයේ තිබ්බේ රාජ්‍යන්ද ක්‍රමයකට තමයි. අපේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම රටේ නීතියක් තියෙනවා අපිට මේක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න රැකියාවක් තියෙනවානේ. ඔබතුමීගේ තීරණය පරිදි තීරණය ක්‍රියාත්මක කිරීමට අපි අවස්ථාව සලසනවා. අපිට විරුද්ධයි කොමසාරිස්තුමියනි. මේ ප්‍රජාතන්ත්‍ර රට අපි කියන්නේ වෝට් කරන වෝට් එක ප්‍රසිද්ධ කරන්න. ඇයි අපි අවසානයේ සමාවෙන්න රහස් ඡන්දයක් ප්‍රකාශ කරලා තමයි මේ පක්ෂ 4ක 5ක මේ ඇවිල්ලා තියෙන්නේ. මේ අතර විශ්ව ගහලා ඇවිල්ලා නැහැ සේරම මිනිස්සුන්ගේ බලය ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් පරිදි මට ඔබතුමාලා පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වයේ පාලකාණු ඉදෝගලකින් ඉදීම කරනවා. සභාවේ සත්‍යාංශ ඡන්ද විශේෂ ක්‍රමයේ තීරු කරන්න ඕන ගරු මන්ත්‍රීතුමා අපි බහුතර ගණනයි ගරු මන්ත්‍රීතුමා අපි කොමසාරිස්තුමියට කටයුතු කරන්න ඉඩ දීලා අපි කටයුතු කරමු. මේ අපි ආරවඩේ ජනතාව වෙනුවෙන් ආරවඩේ ජනතාව වෙනුවෙන් මේ උතු මිනිස්සු අපි ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා නිවැරදි තීරණයකට යමු. අපි හරි විමුක්ත මිනිස්සු මේ මාලිමාවේ මෙතුමලත් හරි විමුක්ත මිනිස්සු. එතකොට මේ ඇවිල්ලා තියෙන ආනකර ග්‍රාම සේවක 53ක ප්‍රාදේශ සභා බල ප්‍රදේශයක හැමෝම සේවය කරන දවස කවුරු තෝරගම් කරන්න ඒව කරන්න නෑ. කොමසාරිස්තුමියනි අපි ඔය දෙන්න නෑ කොමසාරිස්තුමියනි අපි ඔය දෙන්න සමාවෙන්න සමාවට දාන අභියෝගය ඒ අයිතිවාසිකම් උල්ලංඝනය කොමසාරිස්තුමියනි අපි උල්ලංඝනය මේ ආර්මඩ් ප්‍රාසාව ප්‍රධාන පක්ෂවල වැඩ කරන මිනිස්සු ඉන්නේ මේ. ජනතාව ඡන්දයෙන් ඔයගොල්ලන්ට ජනතාවගේ අයිතිය විනාශ කරනවා.
අපි කියන්නද මොකද උනේ කියලා. අපි දාහතම එළියට ආවා. බයින්ද යන්නේ සමාවෙන්න යාවා හරි එකම ඡන්ද කරපයි නොමෙඩන්නේ කොමසාරස්තුම් ඡන්ද කරනවා මිනිස්සුනේ අනේ බය අම්මට විතරයි අපි දන්නවා කාටද බය කියලා අයිතිවාසිකම් සෙල්ලම් කරන්න බා මේ 20000 මිනිස්සු නෙමේ සෙල්ලම් දාලා මිනිස්සුත් එක්ක ඉඳ මිනිස්සු කියන්න බලන්න එක්කෙනෙක්ට පුළුවන් නම් ඉලට ඇවිල්ලා අපි ඇවිල්ලා පාරක් හදුවා මේක කරුවා කියලා කවුද කියන්නේ දැන් සභාවේ කීදෙනෙක් ඉන්නවද සභාවේ කී 14ද කොහෙද ඉන්නේ ආණ්ඩුවට ප්‍රාන්ත සභාවේ බල ප්‍රදේශයේ මිනිස්සු වැඩිපුර වැඩ කර මිනිස්සුන් ඇවිල්ලා තියෙනවා ඉතින් මේ මිනිස්සුන්ට අයිතිවාසිකම් නැද්ද අපි කියලා හොරේ ඡන්දේ රහස්‍ය කරලා තමයි මේ මිනිස්සු එව්වේ සභිකෝ කීයක් ඉන්නවද සභිකෝ 31ක් ඉන්නෝනේ ඇතුලේ 14 ඉන්නේ අපි 17ක් එළියේ අපි ඡන්ද අපේ මිනිස්සු අයිතිවාසිකම් යා කතා කරන්න දෙන්නේ නැහැ අය පාලි කියලා ඔස්ස බය කියන ආල් කවුරුත් නැහැ මෙතන ඉන්නේ දසකය මහත්තයාගේ අශෝක මහත්තයාගේ පියංගර මහත්තයාගේ මනන්දිසාත් මහත්තයාගේ ඒ නිසා වෙන කවුරුත් මේ පුරුදෙන්දයි වෙන සභාවලට එන්න අපිට හොරගම් කරන්න පුරුදු කරන්න හදනවා හරිද අපිට හොරගම් කරන්න පුරුදු කරන්න හදනවා කොහොමද කියලා මේ ආනමඩ ප්‍රාන්ත සභාව බල ප්‍රදේශයේ මිනිස්සු වැඩිපුර මිනිස්සු තියෙන වැඩ කර මිනිස්සුන්ව ඇතිනේ යන්න ඈ බා උඹ රෙන්න මොන නාල් අපි යන්න ඕනනේ එළියට ඇයි මේකද ලක්නවලත් අපි ආමන යන්න එදියා මචං එල්ලෙන් අපි 17 හරිද අපි යන් මං අපි එතන ඉන්නනේ හරිද යන් Ajay, let's go do it. ඔබතුමාලා ඉන්නේ නැහැ ඔබතුමාලා ඡන්ද ප්‍රකාශ කරන්න ඉන්නද? පස්සේ රාජ ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවනේ අනේ දෙයියනේ ප්‍රාස්වන්දය ප්‍රකාශ කරලා තමයි මේ අපි ආවේ මෙතනට. ඔව් නැද්ද? අශෝක මහත්තයාගේ, දසනායක මහත්තයාගේ, ප්‍රියංකර මහත්තයාගේ, සනන්නිසාන්ත මහත්තයාගේ, රංග බණ්ඩාර මහත්තයාගේ. ඔය කී නොකී සියලු දෙනාගේම මිනිස්සුත් එක්ක ඉන්න මිනිස්සු තමයි මේ ඇවිල්ලා ඉන්නේ. නේද? නැත්තම් මිනිස්සු මේ 17ක් වෙනවද? නෑනේ. අපි යන්කෝ ඇයි ෆෝන් එක ගන්නමු මං දෙන්නම් දෙයියට විවෘත ඡන්දයක්ද කියන ප්‍රශ්නේ ඇතුලේ පැන නැගුණා. අපි ඉල්ලා හිටියේ මේක විවෘත මේ ඡන්දේ ප්‍රකාශ කරලා සභාපතිවරයා තෝරගන්න කියන එක තමයි අපි ඉල්ලා හිටියේ. ඒකට කොමසාරිස්තුමිය ඒ මතය පිළිබඳව ඡන්දය විමසන්නත් ඒකටත් රහස් ඡන්දයක් තියන්න සූදානම් වුණා. ඒ තුල අපි විරෝධය පාලා සභාවේ 31 දෙනෙක් ඉන්නවා. 17 දෙනෙක් අපි එළියට ආවා ඒකට විරුද්ධ නිසා. මොකක්ද උනේ අද? අර තියෙන්නේ අරවට අපි ඇහුම්කන් දෙන්න එපේ. අපි මේ නිකන් උඩින් පාත් වෙච්ච මිනිස්සු නෙමෙයි. ඒ හින්දා අර තියෙන්නේ මේ මිනිස්සුන්ගේ විශ්වාසය කැඩෙනවා. විශ්වාසය කැඩෙන විදිහට කවුරුත් මෙතනට එවෙලත් නැහැ. ආනමඩුවේ ආසනේ ගත්තාම අශෝක මහත්තයා, දමු දසනායක මහත්තයා, රංගේ බණ්ඩාර මහත්තයා, පියංකර ජයරත්න මහත්තයා, සනත් නිසාන්ත මහත්තයා, අපේ දයා සභාපතිතුමාලා, උදාර සභාපතිතුමාලා, ගුණතිලක සභාපතිතුමාලා, මැදකන්ද සභාපතිතුමාලා, අපේ පියන්ත ඉස්කෝල සර් මේ සභාපතිවරු ඇවිල්ලා මේ වගේ නිකන් හිටියේ නැහැ. හොරකම් කරුවෙත් නැහැ. නමුත්
මිනිස්සු මෙතනට නිකන් ඇවිල්ලා නැහනේ. ඡන්දේ දීපු නිසා තමයි මේ මිනිස්සු පත් කරලා ඉවලා තියෙන්නේ. එතකොට අපේ හෘද සාක්ෂියට අනුව මේ 17 දෙනාම කවදාවත් මුදලට අරෙමේ try කරා, උඩරෙම try කරා. අපිට හොරකම පුරුදු නැහනේ. අපිට අන්නට එළනු. ප්‍රකාශය දෙන්න තමයි මම ඊළඟ ප්‍රකාශය පස්සේ දෙන්න. අර මෙතුමා පොඩ කතා කරා. ඕ යා එතුළට නෑ මේ අපේ යා එළියට අනේ අපේ කවුරුත් නෑ. කරදර තිබුණා මේ වගේ බර ගණන් වල. හැබැයි මේ ඒ සේරම මිනිස්සු තමයි ඉන්නේ. ඉතින් වැඩි බහුතරයක් ග්‍රාම සේවා සම් 59ම හරිද වැඩි බහුතරයක් දීලා තියෙනවා ආනමඩු ප්‍රාදේශ සභාවේ වැඩ කරපු උන් 17 දෙනෙක්. ඉතින් උන් නෙමෙයිද මෙතන ඉඳ ගන්න ඕන. උන්ව නිකන් එවෙලා නැහනේ. උන් වැඩ කරපු නිසා තමයි මිනිස්සු එව්වේ. සෙල්ලම් කරන්න බෑ මිනිස්සුන්ගේ ඡන්දත් එක්ක. ඡන්දේ දුන්න රහස් ඡන්දයක් දුන්නනේ අපි. රහස් ඡන්දයක් දීලා තමයි 17ක් එව්වේ. දැන් මේකෙදී යෝජනා වුණා රහස් ඡන්දයකට සහ විවෘත ඡන්දයකට. ඒ වෙලාවේ ඒක රහස් ඡන්දයත් පාත්තන් කියන්නේ. ඒක රහස් බහුතරේ 17ක් එළියට ආවනේ. එතකොට ඔයාලට යට උසලා කියන්න තිබුණේ නැත්නම් අපි කැමති මේ ඒක අපි අයිතිවාසිකම කුල්ලම් කරන ඒක කරන් දුන්නේ මේ තියෙනවනේ මේකේ. මේ ආලෝක බණ්ඩාර කියන පළාත් රාජ පරිපාලන පළාත් සභාව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර අමාත්‍යරත් මේ ආනමඩුවේ අපේ රාජ පරිපාලන. එතකොට හරි නෑ නේද? හොරකම් පුරුදු වුණොත් කොහමද? ඔබතුමාලා හොරකම් කරන්න පුරුදු නෑනේ අපිට. අපි මේ 17 දෙනාම හොරකම් කරුවා නෑ මේ 17 දෙනාම හොරකම් කරුවා මිනිස්සු. හොරු මේ 17 දෙනාම හොරු. හැබැයි හොරකම් කරුවා මිනිස්සු. 14ක් දිනුවේ අපි බෝනස් වලින් ආවේ 14ක් දිනුවේ අපි 18යි 18ක් අපි බෝනස් එනං ගිල පාත් අපි බයයි ජයවා කියලා. ඔයාලා හැමදාම එහෙම තමයි කරුවේ. හොරකම් කරන්න පුළුවන් දාපු රාජ පරිපාලන අපිට මේක ඉච්චි අපි හොරකම් කරද්ද කියන්නේ. මේ කිසි දන්නවද කට්ටිය කරපුවා. එයාලා කරපුවා දන්නවා. ඔයාලා කරපුවා දන්නේ. ආනවඩු මෙහෙම නෙමෙයි තියෙන්නේ හදුවනා. මෙච්චර කල් හිටියා. ලයිස්ට් නේද ලයිස්ට් ඒ හු කියනවා දෙකට මාඩියට දාන්න. ඌ කියන වැඩ කරනවා තමයි මිනිස්සු කියන්නේ. අපි නෙමෙයි කියන්නේ. මිනිස්සු යන්ක බං පට්ටපල් වැලි හොරේ කෑනහන්නේ මේකේ. ඒ පට්ටපල් වැලි හොරේ කෑනහන්නේ මේකේ මේ බොරුවට. මොනවද කරන්නේ කෝ නීතිය පිටපොත්තේ කරස්මත්තා
අශෝක මහත්තයාගේ දසනායක මහත්තයා මිනිස්සුන්ට ගැප්පෙන්න පුළුවන් තැන මේ ප්‍රොණාස් කියන කතාව. වෙනවා සභාපති කන්දර. මහත්තයා තාම සභාපති මේ යන්නත් යාන ගය. එලිමිට දන්දේ තියාගන්න ඒකට බයයි. ඒ ටෝක් දෙනමු. සභා 70. මම ෆෝන් දෙන්න. ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.